අන්න අපි නම් පටන් ගත්තා දැන් තෙල් පොලිමේ ඉන්නේ වෙන්නප්පුව. අපි නම් වෙන්නප්පුවෙන් පටන් ගත්තා ළමයි තෙල් පොලිමේ ඉන්නේ. ඔන්න හරි දැන් පොලිමේ යන්න ගත්ත පොලිමේ පොඩි පොලිමේ. මුගේ මිත්තණියගේ වස්ත්‍රය. මතක තියාගන්න අනුර කුමාර මම බස්සනවා 100කට නෙමෙයි පාර්ලිමේන්තුවේ එකෙක්වත් නැති වෙන්න. ඒකට මම වෙන වියදම් කරලා තියෙනවා. මතක තියාගන්න මම කියන්නේ අනුර කුමාර ගෙදර ඇරීම තමයි අවන්ගාඩ් එකේ එකම අභිප්‍රායය. Many months later අනුර කුමාර දිසානායක වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. අපි නම් ගැහුවොත් ගහන්නේ නැහැ. අපි නම් ගැහුවොත් අනුකම්පා කරනවා. ඒ ගහ ගන්න જાතිය මිනිස්සු නෙවෙයි අපි. ඒක නිසා අපි ගැහුවොත් ඔය කියන විදිහට නෙවෙයි ගහන්නේ වෙන විදිහකට. ඒ මස්සිනා තමයි පහුගියදා. මැලේසියාවේ ඉඳන් කටුනායකට ගුවන් යානයක් පිටත් වෙලා ඉන්නේ. මේ මස්සිනා ගිහිල්ලා හිටිය නෝනත් එක්ක shopping සිංගප්පූරුවේ. සිංගප්පූරුවේ shopping ගිහිල්ලා තිබ්බ නෝනත් එක්ක. හැබැයි සිංගප්පූරුවෙන් පිටත් වෙන්න තියෙන ගුවන් යානේ පැයක් ප්‍රමාදයි. පැයක් ප්‍රමාද වෙලා. දැන් මොකද කරේ? මැලේසියාවෙන් ඉඳන් එන ගුවන් යානේ හැරෙව්වා සිංගප්පූරුවට. Wait a minute. Who are you? ගුවන් යානාවල ගමනාන්ත වෙනස් කිරීමෙන් රජයට පාඩු සිදු කිරීම සහ 2014 ජනවාරි 20 වැනිදා මැලේසියාවේ කුවාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ UL 319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට ඇමරිකානු ඩොලර් 4512ක් පාඩු කිරීම සැකකරුට එරෙහිව එල්ල වී ඇති එක් චෝදනාවක්. පැයක් ඉන්න බැරුවට මස්සිනාටයි නෑනටයි ගුවන් තොටුපොළේ මතක තබා ගන්න. අපි අර ත්‍රිවිල් එකක් අතවනලා ගෙන්න ගන්න ඒ වගේ. උඩ යන ගුවන් යානේ මැලේසියාවෙන් පිටත් වෙලා කටුනායකට එන්නේ. මස්සිනා ඉන්න සිංගප්පූරු ගුවන් තොටුපොළේ. සිංගප්පූරුවෙන් එන එක පැයක් ප්‍රමාදයි. මොකද කරන්නේ? ගුවන් යානය හරවනවා ආපහු සිංගප්පූරුවට. අම්මගේ අප්පගේ දේපලද මේගොල්ලන්ගේ? අපි අහන්නේ තමුන් වහන්සේ. මුදල විතරක් නෙවෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ මොන යක්කුදම කියලා මේගොල්ලෝ. පැයක් ගුවන් තොටුපොළේ ඉන්න බැරුව උඩ යන ගුවන් යාන හරවන නායකයෝ මහින්ද මහට මස්සිනා මේක රටක්ද ඔය පොඩ දන්නේ නැද්ද දාම් වෙනවා ඩූම් වෙනවා උගන්වන සංචාරය කොහොමද තාම සාර්ථකයි කඩල සංචාරේ අපේ ව්‍යාපාරිකෝ ගිහිලා ලෝකේ වැඩියෙන්ම ආයෝජනය කරලා තියෙන්නේ රටේ මේ පහුගිය අපේ කාලය තුල hold up wait a minute ජනතාවගෙන් හොරකම් කරපු මුදල් වලට මොකද උනේ කියලා. ඒ මුදල් ඔක්කොම අද අපේ ලංකාවේ මුදල් ටික තියෙන උගන්ඩාවේ. සහ ඒ පරීක්ෂණ වලට අදාළ ලියූ ලිපි වලට අදාළව තමයි මේ සියලු කාරණා මම හෙලි කරන්නේ. ඒ නිසා කරුණා කරලා ගෝඨාභය රාජපක්ෂ උන්නහේට අපි කියනවා දාලා යන්න හොරකම් කරපු සග්ගස කලවනාව මේ රටට නැවත දීලා උගන්ඩාවට යවපු සල්ලි ටික නැවත මෙහෙට ගෙනත් දීලා යන්න කියලා. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. සීෂෙල්ස් වල හංගපු සල්ලි මතුවේයි. මෙරටට ගෙන්වන්න රාජතාන්ත්‍රික වැඩ අරඹලා. මනු නේද? අර පජාති පච වාහිනී දෙකක් තියෙනවා හිරු සහ දෙරණ කියලා. ඒ දෙක බලනවද? නෑ බලන්න එපා ඒ දෙක වර්ජනය කරන්න. ඒ දෙක වර්ජනය කරන්න මම වමන යනවා දැක්කහම. කාරි නෑ කරගෙන යන්න වමන යනවා. සල්ලි නම් හිරු තමයිලු. හැබැයි මල්ලි නම් කුඩු තමයිලු. අර කුඩ්ඩෙක්ව එළියට ගන්න ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු 4 දෙනෙක්ව අමුවේ මරලා මිනිමරුවෙක් රෙනෝද සිල්ලගේ මල්ලි හිරු මාධ්‍ය ජාලියේ ඉන්නේ. අන්න ඒකව එළියට ගන්න ඕන හින්දා මේ කුපාඩි වැඩේ කරනවා වෙන මොනවත් රට ගැන හිතන්නේ නැහැ. සම්පූර්ණත්
මෙන්න ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශනය නායක අනුර දිසානායක. අපේ හාමුදුරනේ මොකද මේක කියලා තියෙන්නේ? මේ රට අනාගමික රටක් කරනවා. මතක තියාගන්න. පන්සල් නැති, පල්ලි නැති, කෝවිල් නැති රටක් තමයි අනුරට රට දුන්නොත් වෙන්නේ කියන එක විතරක් මතක තියාගන්න. අනේ මේ බයිලා කියන්නේ නැතු ඉන්නවා. මේ පෘථුවේ වටේ සවාරි 4කටත් වඩා දුරක් මහින්ද රට ඇතුලේ උඩින් ගිහිල්ලා දූරයේ සිටි වසර 11ට කිලෝමීටර 1,77,180ක් ගිහිල්ලා හරි ලස්සනයි. very good. තොරතුරු දෙන්න ගුවන් හමුදාව අවුරුදු 2කුත් මාස 3ක් කල් මරනවා. මේ පෘථුවේ වටේ 4 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සවාරියක් ගිය ලොව එකම රාජ්‍ය නායකයා බවට ඉතිහාසගත වන මහින්ද රාජපක්ෂ මේ ප්‍රවෘත්තියට නම් කියන්න තියෙන්නේ ලැජ්ජයි. ඔය පොඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. ඒගොල්ලෝ උඩින් ගියා, අපි හොම්බෙන් ගියා, පවුල් පිටින් ගියා, මාප්පල මාමල පුතු ඔක්කොම දාගෙන ගියා, බල්ලෝ ගේන්නත් ගියා. අන්තිමට ශ්‍රී ලංකන් එකයි අපි ඔක්කොම හොම්බෙන් ගියා. මේ පෘථිවි වටේ 4 පාරක් යන එකේ ඕම්ම කියලා එක පාර හරවගෙන හඳ පැත්තරත් ගිහිල්ලා ආවනම් චන්ද්‍රයා එහෙම නැත්නම් හඳට ගිය ලොව එකම රාජ්‍ය නායකයා බවටත් ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාට පත් වෙන්න තිබුණා. ඒක යන්න එපයි දෙයියනේ. තව 47ක් 48ක් පන්නගෙන තුනේක. ඉතින් ඒ නිසා අපි දන්නවා මේ ආයතන පිහිටවන්න. මං අද මේ වැඩසටහන තුල වගකීමෙන් කියනවා. වගකීමෙන් කියනවා මේ മന്ത്രിතුමාලාගේ මේගොල්ලෝ මෙහෙම මේ කතා කරන යම් කණ්ඩායම් විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ මම කැමති නෑ මේ දැන් තියෙන ওই ජන බලවේගය මොකද මේ පාට මාරු කෙරුවට හැවෑරියට සතා කවුද කියන එක අපි හොඳට දන්නවා. එනේ ඵලයන් බයි යන්නේ. ඉතින් ඒ නිසා මේ ආයතන පුළුවන් නම් එකක් පිහිටවලා පෙන්න. එක ආයතනයක් මේ රට තුල තියෙන ආයතන සංඛ්‍යාවෙන් එක ආයතනයක් මම අද කිව්වා කියලා. මම ඒ අභියෝගේ බාර කරනවා ඡන්දදායකින්. බලය පිහිටීම එක පළාත් පාලන ආයතනයක් හරි බලය පිහිටවන්න ජාතික ජන බලවේගයට මාලිමාවට බෑ කියලා මෙතුමා කියනවා. දැන් සතුටුද කියලා තමයි අහන්න වෙන්නේ. ආයතන සංඛ්‍යාවෙන් එක ආයතනයක් මම අද කිව්වා කියලා. දැන් සැපද? ඒත වශයෙන්ම ලබන මාස 20 වෙනිදා ඉදිරි පාන්දර වෙනකොට එරටේම තදන්ත පරිවර්තනයක් සිදු වෙනවා. අදාම අවුරුදු 55 65 අය පාලනය කරපු රට අවුරුදු 38ක නැවුම් සිතුම් බෙතුම් නැති තරුණයෙකු මේ රටේ පාලන බලය යනවා. අනේ අවුරුදු 38 තරුණයා 22 වෙනිදා නියත 9 වන විධායක ජනාධිපතිවරයා බවට දියුණු දෙන ඔබ අපි ආදරය කරන නාමල් රාජපක්ෂ මැතිතුමනි. ඔයාට බඩු වැඩි වෙලා. Hey y'all, come look at this. සජිත් ප්‍රේමදාස කාලයකට කලින් කිව්වා නේද ඔය මේ අපේ රටේ පළාත් පාලන ආයතන ඔක්කොම පිටරට තියෙන පළාත් පාලන ආයතනත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. ඇයි ඒ වගේ බොරුවක් කිව්වේ සජිත්? පළාත් පාලන ආයතන 341ම අපි බද්ධ කරනවා. ධනවත් රටවල් වල පළාත් පාලන ආයතන 341ක් සමග. මං සතුටෙන් තමුන්නාන්සලාට කියන්න කැමතියි. මේ වෙන විට ඒ වැඩේ දැනටමත් පටන් අරන් තිබෙනවා කියන එක. පිස්සු නැත්තම් ෂෝක්. ඇත්තටම ලෝකෙම concept එකක් තියෙනවා. ලංකාවේ කොහෙලා බලන්න එහෙම එකක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරලා ක්‍රියාත්මක කරලා තියෙනවා. ක්‍රියාත්මක කරලා තියෙනවා මනවද ගැටිය.